ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. කෝඩ මාසය මාර්තු 14 සිට මාර්තු 14 වෙනිදා අපරභාග 6:50ට සූර්යයා මීන රාශියට පැමිණ අතර ඒ සමග මීන රවි කෝණ මාසය ආරම්භ වේ. එය අප්‍රේල් 14 වෙනිදා පූර්ව භාග 3:21 දක්වා පවතී. නිවාස හා විවාහ කටයුතු කොන මාසවලදී ආරම්භ නොකළ යුතු බව ජ්‍යොතිෂ නියමයට අනුව පෙන්වයි. සූර්ය මාස ක්‍රමය අනුව මෙබඳු කෝණ මාස 4ක් වර්ෂයකට යෙදේ. දැනට ආරම්භ වී ඇති මෙම කෝණ මාසය බක් මාසයට අයත් වේ. මීළඟ කෝණ මාසය ජුනි 15 වැනි දින සිට ජූනි 16 වෙනිදා දක්වා යෙදේ. එය මිථුන කෝණය ලෙස හඳුන්වයි. සූර්යයා මිථුන රාශියේ හැසිරෙන ඇසළ මාසයට අයත් එම කාලය තුළ නිවාස කටයුතු ආරම්භීම ධන හා සතුරු කරදර ඥාති මිත්‍රාදීන්ගේ කරදර ආදිය ඇතිවීමට හේතු වන බවක් පෙන්වයි. සූර්යයා කන්‍යා රාශියේ ගමන් කරන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා කන්‍යා රවි කෝණ මාසයයි. මෙම කාලයේ නිවාස කටයුතු ආරම්භ කිරීම විශේෂයෙන් නිවසේ භාර්යාවට අසුබදායක වේ. ලෙඩ රෝග, නීති ගැටලු මෙන්ම විවාහ බාධාද ඇතිවිය හැකිය. දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා සූර්යයා ධනු රාශියේ ගමන් කරන කාලය ධනු කෝණ මාසයයි. මේ මාසයේ නිවාස කටයුතු ආරම්භීමට ධන හානි ඇතිවීමට රැකියා සම්බන්ධ කරදර ඇතිවීමට හේතු වන බව සැලකේ. එබැවින් ඉහත මාස තුළ ගෘහාරම්භක කටයුතු ආරම්භ නොකිරීමට වග බලාගත යුතුය. සූර්යයා මේෂ සහ වෘෂභ රාශිවල ගමන් කරන අප්‍රේල් මැද සිට ජූනි මැද දක්වා කාලය නිවාස සෑදීමට ඉතා සුබදායක වේ. මෙම කාලයේ නිවාස ඉදිකිරීමෙන් එහි කටයුතු සාර්ථක ලෙස නිම කිරීමට අවශ්‍ය උදව් උපකාර ලැබෙන අතර සැප සම්පත් යස ඉසුරු ලැබීමට හේතුදායක වේ. සූර්යයා කටක හා සිංහ රාශිවල ගමන් කරන ජූලි මැද සිට සැප්තැම්බර් මැද දක්වා කාලයේ ගෘහාරම්භක කටයුතු ආරම්භ කිරීමෙන් වස්තු සම්පත් ලැබීම, සේවකයාගෙන් ලාභ ප්‍රයෝජන, උගතුන්ගෙන් උදව් උපකාර මෙන්ම නිරෝගිමත් දිවි පෙවතක්ද උරුම වන බව දැක්වේ. සූර්යයා තුළ උච්චික රාශිවල ගමන කරන ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද දක්වා කාලයේ නිවාස ඉදිකිරීමේ ආරම්භීමෙන් සියලු සෞභාග්‍ය හිමි වේ. ඉඩකඩම්, ධනය, ස්ත්‍රී සැප ආදිය හිමිවන සුබ කාල පරාසයක් ලෙස මෙම කාලය දැක්වේ. මකර හා කුම්භ රාශිවල සූර්යයා ගමන් කරන ජනවාරි මැද සිට මාර්තු මැද දක්වා කාලයේද නිවාස ඉදිකිරීමට ඉතා ප්‍රශස්තය. ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර, වස්තු ලාභ, රැකියා ලාභ මෙන්ම නොසිතූ විරුවාසි මෙම කාලයේ ගෘහාරම්භක කටයුතු වලින් හිමි වේ. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.